කොහොමද ඉතින් ඔයාලට? ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා සිනමා අඩවියට. අපි හැමෝම වගේ ට්‍රාන්ස්ෆෝමර්ස් කතා මාලාවට කැමතියි. එයාලගේත් විශේෂ චරිතයක් තමයි බම්බල්බී කියන්නේ. ඉතින් අද කතාව ඒ විශේෂ චරිතය බම්බල්බී ගැන. ඒ වගේම ඔයාලා ආදරය කරන සුපිරි චරිතයක් වන ජෝන් සීනත් මේකට රංගනයෙන් දායක වෙනවා. ඔන්න දවසක් සයිබ්‍රෝන් කියන ග්‍රහලෝකයේ ඇතිවෙන යුද්ධයක් නිසා එතනින් එක සොල්දාදුවෙක් පෘථිවියට එනවා. ඒ සොල්දාදුවගේ පස්සෙන් එයාගේ හතුරුත් පෘථිවියට එනකම් එනවා. ඉතින් ඊට පස්සේ මොකක්ද උනේ? ඉතින් ඒක බලන්න වීඩියෝ එකේ අන්තිම තප්පරේ වෙනකම් රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු එහෙනම් ස්ටෝරිය බලන්න. මේ තමයි බම්බල්බී. ඔන්න මං කලින් කිව්වා වගේම සයිබර්ට්‍රෝන් කියන ග්‍රහලෝකයේ ඔටෝබෝට්ස්ලායි ඩිසෙප්ටිකෝන්ලා කියලා හඳුන්වන රොබෝ කණ්ඩායම් දෙකක් අතර යුද්ධයක් ඇති වෙලා. මේ යුද්ධයෙන් ඔටෝබෝට්ස්ලා පරාද වීගෙන එනකොට එයාලගේ නායකයා වුණ ඔප්ටිමස් ඔටෝබෝට්ස් කණ්ඩායමේ සොල්දාදුවෙක් වන B127ට කතා කරලා කියනවා මේ ළඟ පෘථිවිය කියලා ග්‍රහලෝකයක් තියෙනවා. ඔයා එහෙට ගිහින් අපිට මූලස්ථානයක් හදන්න කියලා. ඊට පස්සේ B127 යානාවක නැගලා පෘථිවිය බලා පිටත් වෙනවා. මේ අතරේ අපි කවුරුත් දන්න ජෝන් සීනා එහෙමත් නැත්තම් මේ කතාවට කියන ජැක් කියලා. ජැක් කමුදා නායකයෙක්. එයා එයාගේ සෙබළුන්න පුහුණු කරන ගමන් ඉද්දී එයා දකිනවා අහසින් උල්කාපාතයක් වගේ දෙයක් තමන් ඉන්න පැත්තට කඩන් වැටෙනවා කියලා. බැලින්නම් මේ ඇවිත් තියෙන්නේ B127. ඒත් එක්කම මෙතෙන්ට හමුදාය වාහන ගොඩක් එන නිසා B127 මෙතන තිබ්බ ජිප් එකක් ස්කෑන් කරගෙන ඒක විදියට වෙස්සලාගෙන මෙතනින් පැන ගන්නවා. ඒත් හමුදාවේ කට්ටිය පස්සෙම පන්නගෙන ගිහින් එක තැනකදී B127 කොටු කරගන්නවා. හැබැයි එක පාරට මෙතෙන්ට එන ජෙට් යානයකින් මෙයාලට එක දිගටම පාර දෙන්න ගන්නවා. බලද්දී ඇවිත් තියෙන්නේ ඩිසෙප්ටිකෝන් කෙනෙක්. මේ ඩිසෙප්ටිකෝන් B127 ගෙන් අහනවා ඉතුරු වෙලා ඉන්න ඔටෝබෝට්ස්ලා කොහෙටද පැනගත්තේ කියලා. හැබැයි B127 මේ ගැන කෙල මිදක්වත් මෙතෙන්දී හෙලන්නේ නැහැ. ඒ නිසා මේ ඩිසෙප්ටිකෝන් B127ට දඬුවමක් විදියට එයාගේ වොයිස් සිස්ටම් එකට පහර දීලා ඒකත් විනාශ කරනවා. ඊට පස්සේ B127 මෙන්න මෙතනින් පහළට අතාරිනවා. හැබැයි B127 එයාගේ උපරිම බලය පාවිච්චි කරලා මේ ඩිසෙප්ටිකෝන්ව මරලා දානවා. ඇතිවුණ මේ විශාල පිපිරීම නිසා B127ගේ මතකයන් ඔක්කොම මැකිලා යනින් ගමනුයි තියෙන්නේ. ඒ නිසා අමාරුවෙන් ගඟක් ළඟට ආපු B127 එතන තිබ්බ කාර් එකක් ස්කෑන් කරගෙන ඒක බවට පත් වෙනවා. එතකොටම B127ගේ මතකයන් ඔක්කොම මැකිලා තමන් කවුද තමන් මොකටද මේ ග්‍රහලෝකයට ආවේ කියන එක එයාට අමතක වෙලා යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ චාලි කියලා පුංචි ගෑනු ළමයෙක්ව. මේ චාලි නම් කාර් පිස්සියක්. චාලි තමන්ගේ තාත්තගේ මරණයෙන් පස්සේ අම්මා තවත් කෙනෙක්ව කසාඳ බෙදපු නිසා ගොඩක් පසුතැවීමකින් තමයි ඉන්නේ. මේ ඉන්නේ චාලිගේ මල්ලි ඕටිස්. මේ චාලි තාත්තගේ පරණ කාර් එක අලුත් එඩියා කරගන්න සල්ලි එකතු කරගන්න පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට නගරේ තියෙන පාක් එකක වැඩ කරනවා. ඊට පස්සේ චාලි එන්නේ මාමගේ ගෑරේජ් එකට. මොකද එයාට ඕන බඩුවගයක් කරගන්න. චාලි මෙතන තිබිලා හොයාගන්නවා එදා කාර් එකක් විදියට වෙස්සලා ගත්ත B127ව. චාලි මේකට නැගලා මේක ස්ටාර්ට් කරන්න උත්සාහ කරනවත් එක්කම B127 ගේ රේඩියෝ පණිවිඩයක් යනවා ඉතුරු වෙලා ඉන්න ඔටෝබෝට්ස්ලට. මේ පණිවිඩය ක්ලිෆ් ජම්පර් කියන ඔටෝබෝට්ස්ලා ලැබෙනවා. ඒ නිසා මේ වෙලාවේ ක්ලිෆ් ජම්පර්ට පහර දෙමින් ඉන්න ෂැටර් කියන ඩිසෙප්ටිකෝන්ට පුළුවන් වෙනවා මේ රේඩියෝ තරංගය ආපු ග්‍රහලෝකේ අඳුනගන්න. ඒ නිසා ෂැටර් යාගේ සහායකයා ලව්වා ක්ලිෆ් ජම්පර්ගේ කතාවත් ඉවර කළා රේඩියෝ තරංගයේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. පහුවදා චාලිගේ 18 වෙනි උපන්දිනේ. මේ දෙන්න චාලිට උපන්දින තෑගි දුන්නත් හැබැයි චාලි එතන බලාපොරොත්තු වෙන තෑග්ග ගන්න නැහැ. ඒ නිසා චාලි මාමයි ගෑරේජ් එකට ඇවිත් කියනවා "යා මට අර කාර් එක දෙනවනම් මං ඒකට හරියන්න ඔයා ගාව වැඩ කරන්නම්" කියලා. ඒත් මාමා අද චාලිගේ උපන්දින නිසා චාලිට උපන්දින තෑග්ගක් විදියට ඒ කාර් එක තියාගන්න දෙනවා. චාලි මේ කාර් එක ගොඩක් සතුටින් තමයි ගෙදර අරගෙන එන්නේ. ඊට පස්සේ මේක රිපෙයාර් කරන්න ගන්නකොටම කාර් එක B127 බවට පත් වෙනවා. B127 චාලිට බයේ මේ මුල්ල හැංගෙද්දී චාලිට තේරුම් යනවා මේ රොබෝ Tamanට කිසිම කරදරයක් කරන්නේ නැහැ කියලා. චාලි කතා කරනකොට ඒ දේවල් B127ට තේරුණත් එයාගේ වොයිස් සිස්ටම් එකට ඩැමේජ් වෙලා නිසා එයාට ඒවට උත්තර දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා චාලි B127 ගේ නම ඇහුවත් B127ට ඒකට උත්තර දෙන්න විදියක් නැහැ. එතකොට චාලි කල්පනා කරලා B127ට බඹරෙක්ගේ පෙනුමක් තියෙන නිසා බම්බල් බී කියලා නම තියෙනවා. මේ අතරේ ෂැටරුයි යාගේ සහායකයාත් පෘථිවියට ඇවිත් මේ දෙන්න එතන තියෙන කාර් එකක් ස්කෑන් කරගෙන මෙතන ඉන්න මිනිස්සුෙකුත් මරලා දාලා මෙතනින් පිටත් වෙනවා. මේ වෙලාවෙදිම ආරක්ෂක අංශවලට දැනගන්න ලැබෙනවා පිටසක් වලින් පෘථිවියට ඇතුළු වෙලා කියලා. ඒ නිසා මේකේ කට්ටිය ෂැටර් යන පාර ඉස්සරහට ඇවිත් ෂැටර්ව කොටු කරගන්නවා. හැබැයි මෙතෙන්දි ෂැටර් මිනිස්සුන්ට පහර දෙන්නේ නැතුව පොඩ්ඩක් කපටි වෙනවා. ෂැටර් බීගේ ෆොටෝ එකක් පෙන්නලා කියනවා මේ ඉන්නේ අපේ ගහලෝකෙන් පැනලා ආපු අපරාධකාරයෙක්. ඒ නිසා අපිට එයාව අල්ලගන්න ඔයාලගෙන් උදව් ඕනි කියලා. මේකට මෙතනදි ජැක් අකමැති වුණත් මෙතන හිටපු ඩොක්ටර් පවෙල් ඒ ගැන සලකා බලන්නම් කියනවා. පහුවදා චාලි බීගේ වොයිස් සිස්ටම් එක ආපහු හදන්න හදද්දී එකපාරටම බීගේ ඇගෙන් හොලෝග්‍රෑම් මෙසේජ් එකක් එළියට එනවා.
ඒක තියෙන්නේ ඔප්ටිමස් බීට දීපු රාජකාරිය ගැන. චාලි බීගෙන් එක දිගට ප්‍රශ්න කරන නිසා බීත් එයාගේ රේඩියෝ එක පාවිච්චි කරලා ඒවට උත්තර දෙන්න හැදුවත් බීගේ රේඩියෝ එක පරණ නිසා එයාට ඒ වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා චාලි බීව ගෙදර එක්කන් ඇවිත් අලුත් රේඩියෝ එක සෙට් කරන්න හදද්දී අහම්බෙන් ප්ලේ වුණු CD එකක් නිසා දැනගන්න ලැබෙනවා චාලි කියන්නේ දක්ෂ පිහිනුම් ශූරියක් කියලා. හැබැයි තාත්තා මැරුණට පස්සේ චාලි මේ තරඟ වලින් ඈත් වෙලා මේ රේඩියෝ එකේ සද්ද ඇහෙනවා චාලිගේ ගෙදර එහා පැත්තේ ඉන්න මෙමෝ කියන පිරිමි ළමයාට. මෙමුත් මේ සද්ද මොකක්ද කියලා බලන්න ඇතුළට එනවත් එක්කම මෙමෝ බීව දැකලා ගොඩක් බය වෙනවා. ඒත් චාලි මෙමෝට මේක තේරුම් කරලා මෙමෝ සංසුන් කරලා මෙමෝගෙන් පොරොන්දුවක් ගන්නවා කාටවත් මේ ගැන කියන්න එපා කියලා. ඒ අතරේ ජැක් කොච්චර විරුද්ධ වුණාද ඩොක්ටර් පවෙල් ඊළ නිලධාරීන්ගෙන් අවසරය ගන්නවා ෂැටර්ට උදව් කරන්න. ඒ නිසා ෂැටර්ටයි එයාගේ සහායකයටයි ආමිගේ සැටලයිට් සිස්ටම් එකට සම්බන්ධ වෙන්න අවසරය ලැබෙනවා. පහුවදා උදේ චාලි මෙමෝයි බීත් එක්ක එනවා එයාලගේ ඉස්කෝලේ යාළුවන්ගේ පාටියකට. මෙතනින් එක පිරිමි ළමයි චාලිට චැලෙන්ජ් කරනවා එයාත් එක්ක උඩ ඉඳන් පහළට පයින්න කියලා. හැබැයි චාලි ඒකට අකමැති වෙලා මෙතනින් යන්න හදද්දී මෙතෙන්ට ආපු ටීනා කියන ගෑල් ළමයා චාලිගේ තාත්තා මතක් කරලා චාලිට විහිළු කරනවා. ඒ නිසා රෑ වෙලා මෙයාලා හදන්නේ ටීනට ඒකට රිටර්න් එක දෙන්න. මෙයාලා ටීනාගේ වත්ත පුරා ටොයිලට් පේපර්ස් විසික් කරද්දී බී ගිහින් ටීනාගේ කාර් එක තරලා දානවා. ඒ සද්ද ඇවිල්ලා ටීන එළියට ඇවිත් බලද්දී මෙයාලා ඉක්මනට මෙතනින් පැන ගන්නවා. මෙයාලා මෙහෙම පැනගෙන යද්දී මෙයාලගේ වේගය වැඩි නිසා පොලිසිය මෙයාලගේ පස්සෙන් පන්නන්න ගන්නවා. එතකොට බී රොබෝ කෙනෙක් විදියට වෙනස් වෙලා පොලිසියටත් වෙට්ටුවක් දාලා මෙතනින් පැන ගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක තාමත් බලනවා නම් පහළ තියෙන subscribe button එක ඔබලා අපේ සිනමා අඩුවේ channel එකත් එක්ක එකට එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. හරි එහෙනම් අපි යමු ආපහු කතාව බලන්න. පහෝදා චාලි බීට කාර් එකක් විදියට මින්න කියලා ගෙදරින් එළියට යනවා. ඒත් ගෙදර ඉන්න බලු පැටියා බී ඉන්න තැනට එන නිසා බීත් බලු පැටියාගේ පස්සෙන් ගේ ඇතුළට මෙනකන් යනවා. මීට කලින් කවදාවත් ගෙදරක ඉඳලා නැති නිසා බී එහා මෙහා හැරෙනකොට බීගේ අතින් මේ ගෙදර බඩු මුට්ටු ඔක්කොම පොඩි පට්ටම් වෙනවා. මේ අතරේ ජැක්ලට පණිවිඩයක් ලැබෙනවා ඊයේ පොලිස් නිලධාරියෙක් රොබෝ කෙනෙක්ව දැක්කා කියලා. සද්ද ඇහුණු මෙමෝ ඉක්මනට චාලිට කෝල් එකක් දීලා චාලිව ගෙන්න ගන්නවා. හැබැයි බී මේ වෙනකොට ගේ කන පිට හරවලා ඉවරයි. චාලිට මේක දැකලා ගොඩක් කේන්ති ගිහින් බීට බනිනවා ආපහු එයාගේ තැනටම යන්න කියලා. ඒත් එක්කම චාලිගේ අම්මා ඇවිත් චාලිට ගොඩක් බනින්න ගන්නවා. මොකද චාලිගේ අම්මා හිතන්නේ මේ වැඩේ චාලි කරා කියලා. ඒ නිසා චාලි මෙමෝයි බීත් එක්ක ගෙදරින් පිටත් වෙනවා. හැබැයි මෙයාට වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොට ජැක්ගේ කණ්ඩායම මෙයාලව වට කරලා ඉවරයි. ඒත් බී චාලිවයි මෙමෝවයි අරන් මෙතනින් පැන ගන්න දද්දී සැටරු එයාගේ ගෝලයයි බීට පහර දෙනවා. පොලිසියෙන් බීට කරන්ට් එක වද්දද්දී බීව අල්ලන්න ගිය චාලිට සිහි නැති වෙනවා. ආයෙම චාලි ඇස්සෙල්ල බලනකොට චාලි ඉන්නේ යාළුවා ගෙදර. චාලි සාලට එද්දි දකිනවා ජැක් එයාගේ දෙමව්පියොත් එක්ක කතා කර කර ඉන්න එක. ඒ නිසා චාලි මෙමෝවත් දාගෙන බයිසිකල් එකේ යනවා බීව හොයාගන්න. මේ සැටර් බීට වද්ද දෙනවා අනිත් ඔටෝබෝස්ලා ඉන්න තැන අහලා. එතකොට දැන් තමයි ඩොක්ටර් පවෙල්ට තේරෙන්නේ සැටර්ලා කියන්නේ කවුද කියලා. මේ ගැන පවෙල් ලොක්කට කෝල් එකක් අරන් කියනවත් එක්කම ඒක දැකපු සැටර්ගේ ගෝලයා පවෙල්ගේ කතාව ඉවර කරලා දානවා. ඊට පස්සේ සැටර් බීටත් වෙඩි තියලා යනවා ළඟම තියෙන සිග්නල් ටවර් එකට අනික් ඩිසෙප්ටිකෝන්ලවත් පෘථිවියට ගෙන්න ගන්න පණිවිඩයක් යවන්න. අන්තිමට තාලට පුළුවන් වෙනවා බී ඉන්න තැන හොයාගන්න. හැබැයි සැටර් බීට වෙඩි තියපු නිසා බී මේ වෙනකොට තක්‍රිය වෙලා ඉන්නේ. ඒ නිසා චාලි මෙතන තියෙන ඉලෙක්ට්‍රික් ගන් එකක් අරගෙන බීට වෙඩි තියලා බීව පණ ගන්නවන්න හදනවා. චාලි කොච්චර උත්සාහ කරත් චාලිට ඒක කරගන්න බැරි වෙනවා. ඒකට චාලි දුක් වෙද්දී එකපාරටම බීව පණ ගැන්වෙනවා. මේ නිසා බීට නැති වෙලා තිබ්බ මතකය ආපහු එයාට ලැබෙනවා. ඒත් එක්කම ගබඩාවේ දොරත් කඩාගෙන ජැක් ඇතුළු සෙට් එක ඇතුළට එනවා. මෙයාලා බීවත් අල්ලගෙන චාලිව මෙමෝව යල්ල ගන්නවා. ජැක් චාලිට ගොඩක් සැරෙන් සලකනවා දැකපු බීගේ ඇස් දෙක රතු වෙලා මෙතන ඉන්න හමුදාව ඔක්කොටම වෙඩි තියන්න ගන්නවා. ටික වෙලාවකට පස්සේ චාලිට පුළුවන් වෙනවා බීව සංසුන් කරව ගන්න. එතකොට හමුදාවේ තවත් වාහන මේ පැත්තට එන සද්ද ඇහෙනවත් එක්කම බී චාලි මෙතනින් පැන ගන්නවා. මෙමෝට මෙයාලත් එක්ක එන්න කිව්වත් මෙමෝ මෙතන නවතිනවා හමුදාවේ කට්ටිය පොඩ්ඩකට පරක්කු කරන්න. හැබැයි හමුදාවේ කට්ටිය නම් මෙමෝ ගානකටවත් ගන්නෙ නෑ. මේ අතරේ ෂැටර් එයාගේ උපකරණයක් ටවර් එකට හයි කරලා ඩිසෙප්ටිකෝන්ලට පණිවිඩයක් යවන්න තමයි හදන්නේ. මෙතෙන්ට ආපු බී චාලිව තැනකින් හංගලා යනවා ෂැටර්ට පහර දෙන්න. හැබැයි බී එනවා දැකපු ෂැටර්ගේ ගෝලයා බීට පහර දෙන්න පටන් ගන්නවා. චාලිත් හිතනවා මෙතෙන්ට වෙලා හැංගිලා ඉන්නේ නැතුව ෂැටර් ටවර් එකට හයි කරපු ගැජට් එක ගිහින් ගලවන්න. ඒ නිසා චාලි මෙතනින් එළියට ඇවිත් ටවර් එකට නගින්න පටන් ගන්නවා. ඒ අතරේ බීට පුළුවන් වෙනවා ෂැටර්ගේ ගෝලයා කතාව ඉවර කරන්න. ඒත් එක්කම සැටර් දකිනවා චාලි ටවර් එකට නගින එක.
ඒ නිසා ෂැට චාල්ට පහර දෙන්න හතනකොටම චොප එකකින් මෙතෙන්ට ආපු ජැක් ෂැටට වෙඩි තියන්න ගන්නවා. ඒත් එක්කම ෂැටරුත් අනිත් පැත්තට ජැක්ට වෙඩි තියෙනවා. මේ නිසා ජැක්කින්න චොප එක පහලට වැටෙද්දී බී පැනලා ඒක අල්ල ගන්නවා. මේ කලබලේ අතරේ චාල්ට පුළුවන් වෙනවා සැට ටවර එකට හයි කරපු අර ගැජට් එක ගලවන්න. සැට ආපහු බීට පහර දෙන්න පටන් ගන්නවා. සැට බීව බෙල්ල මුලටම හිර කරගෙන ඉද්දී බී මෙතන තියෙන වේල් එකට වෙඩි තියෙනවා. ඒ නිසා මේ වේල්ල කැඩිලා ඇවිත් ඒකේ තියෙන කොටස් වලට අහු වෙලා ෂැට විනාශ වෙනවත් එක්කම බීට සිහි නැතුව වතුර ගිලිනවා. මේ නිසා චාල්ට සිද්ධ වෙනවා මීට කලින් කවදාවත් පැනපු නැති විදිහේ පිම්ම පනින්න. චාලි මේ පිම්ම පැනලා බීව ආපහු නැගිට්ටවනවා. මේ දෙන්න උඩට ඇවිල්ලා බලද්දී මෙයාලා දිහා ජැක් අමුතු විදිහට බලාගෙන ඉඳලා කියනවා හමුදාවේ අනික් අය එන්න කලින් බීවත් අරගෙන ඉක්මනට මෙතනින් පැන ගන්න කියලා. පහවදා බී චාලිව තැනකට එක්කගෙන ඇවිල්ලා දෙන්නට දෙන්න සමුදෙනවා. බම්බල්බී එතන තියෙන අලුත් කාර් එකක් ස්කෑන් කරගෙන චාල්ට සමුදීලා මෙතනින් පිටත් වෙනවා. ඔන්න ඔය විදියට මේ කතාවත් මෙතනින් අවසන් වෙනවා. ඉතින් අද කතාව ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරලා අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.